අයිබොන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ ඇස් නිවන වර්ණ වලින් සහ හිත පිරෙන සංගීතයෙන් පිරිනව අපූර්ව සිනමා අත්දැකීමක් ගැන. ඒ තමයි 2011 වසරේ ලෝකයේම වසඟයටගත් රියෝ චිත්‍රපටය. ඉතින් කුරුල්ලෙක් වෙලා පියාඹන්න බැරි ගිරවෙක් ගැන ඔබ අහලා තියෙනවද? Taman නිපදුණු පරිසරයේ නැත් වෙලා මිනිස් පහසුකම් මැද හැදෙන බ්ලූ කියන නිල්මැකෝ ගිරවාගේ මෙම ලස්සන කතාව අපි බ්‍රසීලියේ රියෝ ද ජනයිරෝ නගරයට සුන්දර අස්සම් මුල්ලන් නෑරම අරන් යනවා. ඉතින් අද අපි බලමු මේ චිත්‍රපටයෙන් අපිට දෙන පණිවිඩ සහ මේ තරම් මේක ජනප්‍රිය වෙන්න හේතුව මොකක්ද කියලා. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය වන්නේ බ්ලූ නම් වූ නිල්මැකෝ ගිරවෙකි. බ්‍රසීලියේ කැලෑවක ඉපදුණු බ්ලූ කුඩා අවදීම ජාවාරම්කරුවෙකු විසින් අල්ලා ගනු ලැබ ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයට රැගෙන යනු ලබයි. එහිදී ඔහු ලින්ඩා නම් වූ කරුණාවන්ත තරුණියකගේ සුරතලා බවට පත්වේ. ඉතින් වසර 15ක් යනතුරු බ්ලූ හැදී වැඩෙන්නේ සාමාන්‍ය පක්ෂියෙකු ලෙස නොව මිනිසුන්ගේ පහසුකම් වලට හුරු පියාසර කිරීමට පවා නොදන්නා මිනිස් ගතේ ඇති පක්ෂියෙකු ලෙසයි. ඉතින් දින පක්ෂි විශේෂඥයෝ වන තුලියෝ ලින්ඩාව හමුවේ පවසන්නේ බ්ලූ යනු ලොව ඉතිරිව සිටින අවසන් නිල් මැකෝ පිරිමි සතා බවත්. ඔවුන්ගේ වර්ගය වඳ වී යාම වැළැක්වීම සඳහා බ්‍රසීලයේ සිටින ජුවල් නම් වූ ගැහැණු මැකෝ පක්ෂියා සමග ඔහු එකතු කළ යුතු බවත්ය. ඉතින් මේ නිසා බ්ලූ සහ ලින්ඩා බ්‍රසීලිය බලා පිටත් වේ. එහිදී හමුවන නිදහස අගය කරන හිතුවක්කාර ජුවල් සහ කූඩුවට හුරු බ්ලූ අතර ඇතිවන ගැටුම්. ඔවුන් දෙදෙනා අපරාධකරුවන් විසින් පැහැරගෙන ලැබීම සහ ඉන් බේරීමට කරන අරගල මෙම චිත්‍රපටයේ ඉතිරි කොටස පුරා දිගහැරේ. ඉතින් මේ චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග සහ පසුබිම් දර්ශන දෙස බැලුව විට රියෝ බලන ඕනෑම අයෙකුගේ මුලින්ම ආකර්ෂණය වන්නේ එහි ඇති වර්ණවත් භාවය. බ්‍රසීලියේ සුන්දරත්වයේ රියෝ නගරයේ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතිමා සුප්‍රසිද්ධ වෙර තීරයක් සහ වර්ණවත් පැල්පත් නිවාස ඉතාමත් තාත්වික නිර්මාණය කර ඇත. ඉතින් ඒ වගේ පක්ෂීන්ගේ පිහාටු වල වර්ණවත් සංකල්පය සහ ඔවුන් චලනය වන ආකාරය ඉතාමත් සූක්ෂම ලෙස නිමව ඇත. විශේෂයෙන්ම කානිවල් උත්සවයේ දර්ශනය ලෝකයේ ඕනෑම සජීවීකරණ චිත්‍රපටයක් සමග සැසතිය හැකි මට්ටමේ පවතී. ඉතින් මේ චිත්‍රපටයේ සංගීතය සහ රිද්මය දෙස බැලුව විට මෙම චිත්‍රපටයේ හදවත වන්නේ සංගීතයයි. බ්‍රසීලියානු සම්භාෂා පොප් සංගීතයේ මිශ්‍රණයේ චිත්‍රපටය පුරා උද්‍යෝගයෙන් රඳවා තබා ගනී. රියල් ඉන් රියෝ ගීතයේ චිත්‍රපටයේ තේමා ඉතා හොඳින් නිරූපණය කරන අතර එය ඔස්කා සම්මානය සඳහා පවා නිර්දේශ විය. සර්ජියෝ මෙන්ඩිස් සහ විල් අයිඑම් වැනි සංගීතඥයන් විසින් දායකත්වය නිසා ප්‍රේක්ෂකයා නිරයාසයෙන්ම රිද්මයට අනුව හැඟසරිත වන අත්දැකීමක් ලබා දේ. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව සහ සමාජ පණිවිඩ දෙස බැලුව විට සත්ව ජාවාරම දුර්ලභ පක්ෂීන් කැලෑවලින් නල්ලා විකිණීම නිසා සිදුවන විනාශය සහ සතුන්ගේ නිදහස අහිමිවීම ගැන මේ සංවේදීව කතා කරයි. ඉතින් ඒ වගේම තමන් කෙරෙහි විශ්වාසය බ්ලූට පියාසර කිරීමට නොහැකි වන්නේ ශාරීරික දුර්වලතාවයක් නොව ඔහුගේ සිතේ ඇති බිය නිසාය. තමන්ට කළ නොහැකි අය සිතන දෙයක් අවශ්‍යතාවයක් පැමිණි විට සහ ආදරය වෙනුවෙන් කළ හැකි බව බ්ලූ පෙන්වා දෙනවා. ඉතින් ඒ වගේම නිදහස සහ සුරක්ෂිතතාවය රන් කූඩුවක වුවද සතෙකු සිරකර තැබීම ඔවුන්ට කරන අසාධාරණයක් බව ජුවෙල්ගේ චරිතයෙන් පසක් වේ. ඉතින් චිත්‍රපට විචාරකයන් පවසන පරිදි රියෝ යනු ඇස්වලින් මෙන්ම කන්නවටද මංගල්‍යයක් වැනි චිත්‍රපටයකි. පවුලේ සැමට එකට වාඩිව කිසිදු අපහසුතාවයෙන් තොරව නැරඹිය හැකි වීම මෙහි ඇති ලොකුම ජයග්‍රහණයයි. එහි තැබෙන හාස්‍ය කුඩා දරුවන්ට මෙම වැඩිහිටියන්ට එකලෙස රස විඳිය හැක. ඉතින් යාළුවනේ රියෝ කියන්නේ හුදෙක් කාටුන් එකක් පමණක් නෙවෙයි. ඒක තමන්ගේ ආත්ම විශ්වාසය සහ නිදහස ගැන කතා කරන නිර්මාණයක්. පවුලේ හැමෝටම එකට වාඩි වෙලා සතුටින් බලන්න පුළුවන් මේ චිත්‍රපටය ඔබ මීට කලින් නරඹලා තිබෙනවා නම් ඒ ගැන අදහස් සහ ඔබේ ප්‍රියතම චරිතය කවුද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් සුපිරි චිත්‍රපට විචාරකයන් අපි ආයෙත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.